ටුඩේස් ලන්ච් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඔන්න ඕගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ. අපි බලමු මොනවද හදලා තියෙන්නේ කියලා. මම බාස්මති බත් වලින් හාට් එකකුයි මලකුයි බෙන්තෝ වලින් හදාගෙන තියෙනවා බබා ආස විදිහට. ඒත් එක්කම මම හදන සැලඩ් එකක් මේක මං ඊයේත් හැදුවා. ඒකට මම අමතරව එකතු කරා ඊයේ හැදුවට වඩා වෙනස් කරේ බෙල් පෙපර්. ඔයගලන්ට පේනවද? බෙල් පෙපර් එකතු කරා. ඒ වගේම මම ඊයේ බීෆ් එකතු කරේ. අද මම ඒකට එකතු කරේ මටන්. ඉතින් මටන් එකතු කරලා තියෙනවා. ඒත් එක්කම චොම්බොන් එකක් දාගෙන තියෙනවා. අපේ දෝනි ආස නිසා මලක් විදියට හදලා. චිකන් කරි එකක් තියෙනවා. දෝනිටත් ගෙදර ඔක්කොටම. මේක oven එකේ දාලා හොඳට බේක් වුණාට පස්සේ තමයි ඊට පස්සේ නැවත ලිපේ තියලා කරි එකක් විදියට හදාගත්තේ. ඉතින් යෝගට් විදිහට චොකලට් කැරමල් දෙකම තියෙනවා. මේ විදිහට තමයි අද දිවා ආහාරය සූදානම් වෙලා තියෙන්නේ මගේ ආදරණීය යන් වෙනුවෙන්. ඉතින් ඕගලන්ටත් පුළුවන් පුංචි පුංචියට මේ වගේ කෑම හදලා ලස්සනට ඩිස්ප්ලේ කරන්න. මගේ එකම ප්‍රාර්ථනාවත් ඒක ඕගලන්ව එන්කරේජ් කරන්න. එහෙමනම් අදට සමුගන්නම්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බුදු සරණයි දෙපිහිටයි.